හයි ගයිස් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අද අපි වයිෆ්ලා ගෙදර ඉඳලා පදවිය අපේ ගෙදරට යන්න හදන්නේ. අපි දෙන්න දැනටමත් පොළොන්නරුවේ සිරිපුර ඉඳලා මනම්පිටියේ පාලම ළඟට ඇවිත් ඉන්නේ. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවෙත් මනම්පිටියේ වතුර ටිකක් වැඩි වෙලා තිබ්බේ. පොළොන්නරුවේ වයිෆ්ලා ගෙදර ඉඳලා පදවියට කිලෝමීටර් 230ක් තියෙනවා. අපිට මේ සම්පූර්ණ ගමන යන්න පැය 6ක් විතර යනවා. මොකද කිලෝමීටර් 230ක් එක දිගට යන්නත් අමාරුයි. තැන් 3කින් 4කින් විතර නවත්තලා යන්නේ. අපි මේ පාරේ යනකොට දැක්ක දෙයක් තමයි මේ ගස්වල අඩි 10කට වඩා වැඩි උඩකට වතුර දාපු පාරවල් පේන්න තියෙනවා. මේ වල දකින්න ඒ ටික. ගස්වල ගුරු පාරට බැඳලා තියෙනවා පාරවල්. මේ හරියට නම් ඇවිත් නැහැ. මේ දැන් යන්නේ හබරණ හරියේ. අපි මේ පාරවල් වල යනකොට පැයට කිලෝමීටර් 80ක වගේ වේගයක් තියන් යන්න පුළුවන්. මම කොළඹ ඉඳන් ඇවිත් දැනට කිලෝමීටර් 600ක් විතර පැදලා තිනවා. මට ඒ 600ටම ගියේ රුපියල් 4500ක් විතර. ඊට පස්සේ අපි මේ කඩෙන් පොඩි කෑම වගේක් ගත්තා. මොනවද උනේ? එනෝ. තව ලුටක් දෙන්න. ඒක? ඔව්. හයිකෝ. තව එකක් දෙන්න ලුටක්. මේකක් දෙන්න හැබැයි. කොහොමද? මේක. නේද තරදා කොට දෙන්න. ඒකද? ඒ මෙත්තේ වයි. හයි. අර දාලා මෙවරේ. ඔව් කොහමද දාන්න? නිකන් දාන්න. ඈ කොහමද දාන්නේ? අවුලන්න. හයි. ඊට පස්සේ අපි දෙන්න ඒ ගත්ත කෑමක් කෑවා. ලොකු දුරක් යන්න තියෙන හින්දා වැඩිපුර මුකුත් කන්නත් බෑ. ඒ හින්දා අපි ගත්ත එළවලු රොටි. වැඩි වෙලාවක් යවන්නත් බෑ. කැවිදි ගොල්ලාවේ අලි ඉන්නවා. අපි දෙන්න ඒ අතින් නම් සෑහෙන්න ගැලපෙනවා. මොකද එයාලා පැත්තෙත් අලි ඉන්නවා, අපේ පැත්තෙත් අලි ඉන්නවා. එයා ඉන්නේ පොළොන්නරුවේ සිරිපුර, මම ඉන්නේ පදවියේ ශ්‍රීපුර. ඒ වුණාට දෙපැත්තට දුර නම් කිලෝමීටර් 230ක් තියෙනවා. Google Map එකේ සමහර දවස්වලට කිලෝමීටර් 170කින් යන්න පුළුවන් කියලා පාරක් පෙන්නනවා. දවසක් ඒ පාරේ ගිහින් අපිට පාරක් හොයාගන්න බැරි වුණා. පාර එන්න එන්න චූට් වෙනවා. ඒ හින්දා ඒ පාර ආයේ try කරේ නැහැ. අපිට ආරංචි උනේ ඒක ඉස්සර තිබිච්ච පාරක්ලු හබරණ කැලේ මැදින් තියෙන. මට එඩිට් එකේදී මේ වීඩියෝ ක්ලිප් එක හරියටම ප්ලේස් කරන්න බැරි වුණා. මේ මනම්පිටිය. ගම් වතුරට මාසයකට විතර පස්සෙත් වැස්සක් වැස්සට පස්සේ ආය මනම්පිටිය යට වුණාලු. අපි යට වෙලා දවස් දෙකකින් තමයි මේ යන්නේ. එතකොට වතුර අඩු වෙලා තිබ්බේ. අපි පොළොන්නරුවට ආව දවස් තමයි වැස්ස පටන් ගත්තේ. ඒ වැස්ස දවස් දෙකක් විතර එක දිගට වැස්සා. ඒ වැස්සෙන් තමයි ආපහු මනම්පිටිය යට වෙලා තින්නේ. ඉතින් අපි වටපිටාවේ ලස්සන බල සීතල හුලං වැදීගෙන අපේ ගමන යනවා. ඔයාලා දන්නවද දන්නේ මේ හරි වාහන නවත්තන්න දෙන්නේ නැහැ. අපි දෙන්න කල්පනා කරේ අපි අපේ ගෙවල් වලට යන එක ට්‍රිප් එකක් යනවා වගේ. මගේ ගෙදර තියෙන පදවියේ. වයිෆ්ලා ගෙදර තියෙන්නේ පොළොන්නරුවේ. අපේ අම්මා ඉන්නේ රත්නපුරේ ඇහැලියගොඩ. මේ කොහෙට යන්න ගියත් අපිට කිලෝමීටර් 200ට වඩා දුර තියෙනවා. ඒ අතින් නම් ගොඩක් වාසනාවන්තයි. ගමේ යනවා කියලා සෑහෙන දුර ගියා හැකි. මෙතනින් එහාට වීඩියෝ එකක් ගන්න බැරුණා වැස්ස හින්දා. thank you වීඩියෝ එක බලුවට. channel එක subscribe කරලා support එකක් දෙන්න.